හෙලෝ ළමයි හිතනවා මං ඔයාලා හොඳින් ඉන්නවා කියලා. ඉතින් අපි අද මෙන්න මේ විදිහේ සැරට රසට දුම් දාන උරුමස් කරි එකක් හදන්න තමයි මේ හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට භාජනයට තේ ටිකක් දාගෙන ඒක රත් වෙනකොට අපි සුදු ලුණු ටික දාගන්නවා. ඊට පස්සේ අමු මිරිස් කුඩු ටිකක් දාගෙන ඒකටම මම බැදපු මිරිස් කුඩු ටිකකුත් දාගන්නවා. බැදපු 3-5 කුඩු ටිකක් තමයි මම මේකට මේ විදිහට දාගන්නේ. ඉතින් රහසක් කියන්නද? මෙන්න මේ විදිහට ලුණු ටිකක් දාලා මිරිස් කබලේ බදිනවා නම් අර මිරිස් වලින් එන සැරගතිය අඩු වෙලා යනවා. ඉතින් ඔන්න ඕක තමයි රහස. හරි. එන්න එහෙනම් ආයේ අපේ කෑම එක හදමු. හරි. ඔන්න ඉතින් තියෙනවා මම හොඳට පොඩියට කපාගෙන හොඳට සෝදලා පිරිසිදු කරගනිපු මගේ උරුමස් ටික. මම මෙන්න මේක හොඳට භාජනයට දාගෙන අර 3-5 ටික හොඳට කවලම් වෙන්න හොඳට මෙන්න මේ විදියට කවලම් කරගන්න. ඉතින් ඔන්න ඔය තියෙන්නේ ඔයාලට පේන්න මම අර අපේ බදපු 3-5 ටික මස් එකට හොඳින් කවලම් කරගෙන අඩු ගින්දරේ මේක ඉදෙන විදියයි. ඊට පස්සේ මම මේකට දාගන්නවා හොඳට බීලුණු ලොකු ගෙඩියක් විතරක ලුණු. මොකද ලුණු වැඩිපුර දාන තරමට අපේ මේ උරුමස් කරි එක රස වැඩිපුර දැනෙනවා. ඉතින් මම ඒකට ලොකු බීලුණු ගෙඩියක්, තක්කාලි ගෙඩියක් ප්‍රමාණය, ඒ වගේම තමයි අමු මිරිස් කරල් දෙකක ප්‍රමාණිකුත් මම මේකට දාගෙන මේ විදියට හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේක අපි මේ විදියට අඩු ගින්දරේ හිමීට ඉදෙන්න තියාගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පේනවද මේ මස් එකෙන් හිමීට වතුර ගතිය උනන්න පටන් ගන්නවා. හරි. ඔය තියෙන්නේ මස් එකෙන් හිමීට වතුර ගතිය උඩට උනන විදිය. ඉතින් මස් එක යාගේ වතුරෙන්ම තමයි හිමීට පැහීගෙන එන්නේ. ඊට පස්සේ මම මේකට උක්කු පොල් කිරි මිටක් මෙන්න මේ විදියට දාගෙන ඒක හොඳට කවලම් කර ගන්නවා. ඔයාලට කැමති නම් පුළුවන් වතුරෙන් උනත් මේක මේ විදියට හදාගන්න. එතකොට පොල් කිරි දාන්න ඕන නැහැ. ඔයාලට ඒ ප්‍රමාණයට ගැලපෙන විදියට වතුර ටිකක් දාගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය තියෙන්නේ රසම රස උරුමස් කරි එක අපේ. ඉතින් ඔයාලා කැමති නම් මේ විදිහේ රස රෙසිපි බලන්න මගේ YouTube channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට අවසානයේ මම දෙහි බෑයක ඉස්ම දාන්නත් අමතක කරේ නැහැ. එහෙනම් ඔයාලට සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න. ආයි මේ වගේ රස රෙසිපි එකකින් හම්බෙමු.